පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් වැලි කතරේ දිය ධාරාව ඔබගේ නිවසට පැමිණෙනවා. වැලි කතරේ දිය ධාරාව ජීවමාන වචන. මේක මගේ වචන නෙමේ, දෙවියන් වහන්සේගේ වචන. තාත්තා කෙනෙක් දරුවෙකුට අවවාද කරනවා වගේ ප්‍රේමයෙන් අවවාද කරන්නේ. තාත්තා කෙනෙක් මගේ දරුවට මම අවවාද කරන්නේ මගේ දරුවව හොඳ මාර්ගයේ ගමන් කරන්න ඕන නිසා. අද අපි ඒ අවවාදය අපි නැවතත් මතක් කරගමු. දෙවියන් වහන්සේගේ වචනේ එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි වගන්තියේ කියනවා, නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්න ඉඩ නැර. අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕන කරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියන්න කියලා. හාලෙලූයා. අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස වචන කියන්න කියලා කියනවා. ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය සඳහා. ඒ කියන්නේ තව එක්කෙනෙක්ට මොන හරි දෙයක් කියනවා නම් වර්ධනය සඳහා කියන්නේ. මේකෙන් අපිට කියන්නේ අපි තව කෙනෙකුට වර්ධනීය දේවල් කියනකොට අපවත් වර්ධනය වෙනවා. ඒ වචන වර්ධනය ගෙනත් දෙන්නේ මේ අසන්නන්ට පමණක් නෙමෙයි, කියන කෙනාටත් වර්ධනය වෙනවා. හේතුව ඔබගේ වචන ඔබගේ කනට ඇසෙන්න යනවා. මම මේ දැන් කතා කරන දේ මගේ කනට ඇසෙන්න යනවා. මම වර්ධනය වෙන දෙයක් කාට හරි කියනවනම් මගේ කනටත් එනවා, මමත් වර්ධනය වෙන්න වෙනවා. ඒ නිසා අපි මුඛයෙන් කිසිම දූෂ්‍ය කතාවක් කියන්නේ නැතුව මේ දවසේ සිටම අපි මෙනෙහි කරමු. අපව වර්ධනය වෙන, අපට යහපත වෙන වචන ප්‍රකාශ කරමු. එවිට අපගේ ජීවිත ආශිර්වාද ලබන. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ජේසුස් වහන්සේ ළඟදීම පැමිණෙන අපව ගෙන යන්න. ජේසුස් පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.